මොකෝ බං කඩි පිටිපස්සට වෙලා කල්පනා කරයි. ගෙදර ඉන්න එපා වෙන ඔය කනක් ඇහෙන්නේ නැහැ කොයි විලේජ් කෑ ගහනවා කියන්නේ. කියන මෙලොව මඟුලත් තේරෙන්නේ නැත්. එපා වෙලා ඉන්නේ මට. ගෑනුනාම එහෙම තමයි බං අපේ ගෙවල් වලත් ඔය විදියම තමයි ඉතින්. උඹලා පොඩ්ඩක් අහුම්කන් දීලා තේරුම් ගනින් කියන ඒවා. එතකොට වැඩේ ඉවරයිනේ. කොච්චර අහුම්කන් දුන්නත් තේරෙන්නේ නැහැ ඔය. මම පැවිදි අතරම අහුම්කන් දුන්නා බැරිම තැන තමයි එයාගේ කඩේ කාටවත් වෙලායි. තරෙන් යන්න මාත් එක්ක මම ප්‍රශ්න විසඳලා දෙන්න. මං නම් ගෙන් අහන්න මොකද ප්‍රශ්නේ කියලා. බොලා බං ගෑණියෙක් ගෙනාවට ගෑණියෙක්වත් තේරුම් ගන්න බෑනේ හරියට. නැකපන් වරෙන් යන්න. කතරම් බලන්න ඊට. ඉන්නෝ ගෙට වාඩි වෙ. මුද්දේ පොඩ්ඩක් එන්නකෝ. මුද්දේ මේ මිනිහා හැමතැනම ඇවිල්ලා එනවා නමස්කාරයි. ඔන්න මෙතන අනේ අයි මුහන්න නෙන්නේ මුහන්න නෙන්නේ ඉන්නේ අන්නන්නේ මුහුන්නේ මුළු හේරෙන්නේ නැහැ කියන දේ. අතේ ඉන්නේ ඉන දෙන හුන්නන්නේ අත්තමයි මේ මිනිහා කරන්නේ හුන්නේ කියලාමයි. ඔච්චර සමාදන්නේ. කතා කරන්නේ අන්න විසඳනවා නේද? කතා කරපන්. නෑ කතා කරමු. නෑ තේරුම් කළා. අය ඔය තේරුම් පොඩ්ඩක් තේරුම්. ඉන්න පොඩ්ඩක් තේරුම් කළා. තේරුම් කරන්නේ කොහොමද හත්තලාමි මොකද පොඩ්ඩක් මං එන්න පොඩ්ඩක් හිට පොඩ්ඩක් ඉඳපන් නෙමෙයි. පොඩ්ඩක් කියලා යන්නේ හත්තලාමි කොහොමද බං ඔබ ගෑණිත් එක පවුල් කන්නේ ඔබ මට ඊට වැඩිය කිව්වෙත් නෑ නේ ගෑණි ගොතේ කියලා. තේරුම් කරනවා මේ අයියේ මොනවද යන්නේ බං අයියේ දීපම් මොකෝ බං කඩි පිටිපස්සට වෙලා කල්පනා කරයි.